සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න ඉතින් ඔයාලා හුඟ දෙනෙක් එපිසෝඩ් 124 ඉඳන් ඕන කිව්ව හින්දා අද ඉඳන් එපිසෝඩ් 124 ඉඳන් අරගෙන එනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. කතාව පටන් ගද්දිම රොක්ලිව පෙන්නනවා. රොක්ලි බෙහෙත් කියලා රෝහලෙන් එද්දි අරන් ඇවිල්ලා තියෙන්නේ සුනාඩේගේ සකේ බූතලේ. ඒක බිල රොක්ලි හොඳටම මත් වෙලා ඉන්නවා පෙන්නනවා. ඒත් එක්කන් පෙන්නනවා නරුටෝ සස්කේ පස්සේ පන්නනවා. නරුටෝ සස්කේගෙන් අහනවා අයියෝ ඔයා පැනලා යන්නේ කියලා. එහෙම අහන ගමන් සස්කේ පස්සේ නරුටෝ පන්නගෙනම යනවා. ඒත් එක්කම ආයෙත් අපේ රොක්ලිව පෙන්නනවා. රොක්ලි හොඳටම මත් වෙලා කෙලින් හිට ගන්න බැරුව කිමිමාරෝ එක්ක සටන් කරනවා. කිමිමාරෝ රොක්ලි ගහන පාරවල් වලින් බේරනවා. ඒ රොක්ලි දිගටම පහර දෙනවා. දෙන්න කොහොම හරි හොඳටම සටන් කරනවා. කිමිමාරෝ කියනවා මොහු කලින්ට වඩා වේගවත් කලින් බීපු බෙහෙතේ විශේෂ මොනවාරි දෙයක් තිබුණාද කියලා. ඒත් එක්කම රොක්ලි කියනවා මට ඔයා එක්ක සටන් කරපු එකෙන් නමුතු හැඟීමක් ඇති වුණා කියලා. ඒත් එක්කම රොක්ලි හොඳටම මත් වෙලා හිටපු හින්දා එතනම බිම වැටලා ඔහු නිදිනවා. ඒත් එක්කම කිමිමාරෝ රොක්ලි ළඟට යනවා. ඊට පස්සේ රොක්ලිට කඩුව දික් කරනකොටම රොක්ලි කියනවා ඔයා අහුණා නේද කියලා. ආයෙත් රොක්ලි කිමිමාරෝ එක්ක සටන් කරනවා. කිමිමාරෝට එතනදී වැටෙන්නම පහරවල් ටිකක් වදිනවා. ඊට පස්සේ රොක්ලි කියනවා මම නිදාගෙන ඉන්නවා වගේ හිටියට මම නිදාගෙන හිටියේ නෑ කියලා. ඒත් එක්කම ගයිසෙන්සේ මම මේක කරා ගාගෙන ආයෙත් බිම වැටිලා රොක්ලි හොඳටම නිදිනවා. ඒත් එක්කම ආයෙත් කිමිමාරෝ රොක්ලි ළඟට යනවා. එතකොට රොක්ලි ආයෙත් නැගිටලා ඔයා ආයෙත් රැවටුණා නේද කියලා කියනවා. පොර හොඳටම මත් වෙලා කියනවා ඇයි මම මෙතන මම මොකද කරන්නේ කියලා කිය එතනම ඉඳ ගන්නවා. ඒත් එක්කම කිමිමාරෝට රොක්ලි විව්ව බෙහෙත් එක හම්බෙනවා. කිමිමාරෝ ඒක අරන් බලනවා මොකක්ද බෙහෙත් එක කියලා. බලනකොට ඒක සකේ එකක්. ඊට පස්සේ කිමිමාරෝ කියනවා මට ඔයාට වේදනාවක් දැනෙන්නේ නැති වෙන්නම ඉවර කරලා දාන්න පුළුවන් කියලා. ඊට පස්සේ පෙන්නනවා සිකමාරුව. සිකමාරු ඔහුගේ ෂැඩෝ ජුට්සු එකෙන් තායුයාව අල්ලගෙන තියාගෙන ඉන්නවා. තායුයා කුනායි පීයකින් සිකමාරුට අනින්න try කරනවා. ඒ සීන් එක කට් කරපුවාම ආයේ කීබවයි අකමාරුවයි පෙන්නනවා. ඒ අය සකෝන්ගෙන් බේරිලා පැනලා එනවා ගඟ දිගේ. කීබා සකෝන් එක්ක සටන් කරලා වෙච්ච තුවාලෙත් එක අමාරුවෙන් අකමාරුවත් අරගෙන කැලයක් ඇතුළට යනවා. ඒත් එක්කම ආයෙත් රොක්ලිවයි කිමිමාරුවයි පෙන්නනවා. රොක්ලි මත්තලා බිම් වැටලා හොඳටම නිදි. කිමිමාරෝ ඔහුගේ යටකටුව කරගෙන රොක්ලිට අනිනවා. රොක්ලි නින්දෙන්ම ඒකෙන් බේරෙනවා. ඊට පස්සේ කිමිමාරෝ එක දිගට රොක්ලිට ඇනගෙන යනවා. ඒත් රොක්ලි ඒ සේරම පාරවල් මග ඇරලා දානවා. ඊට පස්සේ අන්තිමේට රොක්ලි කිමිමාරෝගේ යටකට්ටක් කකුල් දෙකෙන් අල්ලගෙන ඒකත් විසි කරගෙන නැගිටිනවා. රොක්ලි හොඳටම මත් වෙලා ඉන්නේ. කිමිමාරෝ එක දිගටම රොක්ලිට පහර දෙනවා. රොක්ලිත් ඒ සේරම පාරවල් මග අරිනවා. රොක්ලි කිමිමාරෝට කියනවා මම හොඳටම නිදන් හිටියේ ඔබ මට කරදර කරනවා කියලා කියනවත් එක්කම රොක්ලි කිමිමාරෝට ගහනවා විසික් වෙන්නම. ඊට පස්සේ කියනවා එන්න අපි සටන් කරමු කියලා. කිමිමාරෝට හිතාගන්න බැරුව ඉන්නේ රොක්ලි ගහන පාරවල් මොන වගේවද කියලා. ඒත් එක්කම ගයිසෙන්සෙවයි සුනාඩෙවයි පෙන්නනවා. ගයිසෙන්සේ කියනවා එකපාරක් අවන්හලේදී රොක්ලි වතුර කියලා පොඩි සකේ වීදුරුවක් බීලා හොඳ පිස්සුවක් නටලා මුළු අවන්හලම විනාශ කරා. බොහොම අමාරුවෙන් මායි නෙජි කීව නවත්ත ගත්තේ කියලා කියනවා. එතකොට සුනාඩේ අහනවා ඔයාට ඔහුව නවත්තන්න බැයිද කියලා. එතකොට ගයිසෙන්ස කියනවා මට සතුරෙක් විදියට සටන් කරොත් පුළුවන් මට මගේ ශිෂ්‍යයාට තුවාල කරන්න බෑ කියලා කියනවා. ඔහු කුඩා කෝප්පයක් බීලා එහෙම කරා නම් මුළු බෝතලෙම බිව්වොත් මොනවා කරගයිද කියලා සුනාඩේට කියනවා. එතකොට සුනාඩ කියනවා අමුතු ශක්තියක් නේද? ඔහු කොච්චර වෙලා මතලා ඇඳීද කියලා. ඒත් එක්කම ආයෙත් රොක්ලිව පෙන්නනවා. රොක්ලි කියනවා එන්න සටන් කරන්න කියලා. ඔයා එන්නේ නැත්තම් මම එනවා කියලා කිමිමාරෝ ළඟට යද්දිම රොක්ලි ආයෙත් බිම වැටෙනවා. ඊට පස්සේ නැගිටලා ආයෙත් දෙන්න ගහ ගන්නවා. රොක්ලි ගැන දන්නවනේ. පොර සුපිරි පහරවල් ටිකක් කිමිමාරෝට ගහගෙන යනවා. කිමිමාරෝ ගහන හැම පාරක්ම මග ඇරනවා. ඒත් එක්කම රොක්ලි කකුල් දෙකෙන් කිමිමාරෝට ගහගෙන යනවා. ඔහු ඒ පාරවල් ටික ඉවර වෙනවත් එක්කම රොක්ලිට ආයෙත් පහර දෙනවා. දෙන්නම එක සමාන විදියට සටන් කරනවා. රොක්ලි සුපිරි පහරක් ගහනවා එක පාරටම කිමිමාරෝ විසික් වෙලාම යනවා. ඊට පස්සේ කිමිමාරෝ කියනවා මට ඔහුගේ පාරවල් මග අරින්න බෑ. ඒක තායි ජිත්සු එකක් කියලා. ඊට පස්සේ ඔරිචිමාරුගේ ඡාප ලකුණ මතුවෙනවා. කිමිමාරෝ ඔහුගේ අතින් යටකටු අරගෙන කියනවා මගේ ආයුධය යටකටු මම මේක ඉක්මනින් ඉවර කරන්නම් කියලා. ආයෙත් දෙන්න සටන් කරනවා. රොක්ලි කිමිමාරෝගේ බඩට පහරක් ගහන්න යද්දී කිමිමාරෝ බඩෙන් යටකටු එළියට ගන්නවා. ඒවා වැදිලා රොක්ලි විසික් වෙලා යනවා. ඊට පස්සේ කිමිමාරෝ කියනවා මේක මගේ කෙක්කේ ජෙන්කායි කියලා. රොක්ලිට තුවාල වෙලා හොඳටම රොක්ලි බිම වැටෙනවා. කිමිමාරෝ දිහා වේදනාවෙන් ඊට පස්සේ බලන් ඉන්නවා. ඒ සීන් එක කට් කරපුවම ආයෙත් සිකමාරුවයි තායුයවයි වෙන්නනවා. දෙන්නටම හොඳටම අමාරුයි. සිකමාරු අමාරුවෙන් ඔහුටම කියා ගන්නවා මට අමාරුයි ඉක්මනින් විසඳුමක් මොකක් හරි හොයාගන්න වෙනවා කියලා. ඒත් එක්කම සකෝන්න පෙන්නනවා. සකෝන් කීබ පස්සෙන් යනවා කීබව හොයාගෙන. කීබා තුවාලවල වේදනාවත් එක්ක කැලේට වෙලා අකමරුත් එක්ක හැංගිලා ඉන්නවා. ඔහුට දැනෙනවා සකෝන් ඔහු පස්සෙන් ඇවිත් කියලා. ඒත් එක්කම නින්ජලා තුන්දෙනෙක් ඇවිත් තුන් පැත්තට බෙදලා යනවා පෙන්නනවා. ආයෙත් පෙන්නන්නේ රොක්ලිවයි කිමිමාරෝවයි. රොක්ලි කියනවා මගේ ඔළුව කැරකෙනවා. මොකද්ද මේ තුවාලේ කියලා මූණත් අල්ලලා බලනවා. මම බීලා හිටියා වගේනේ කියනවා. ඊට පස්සේ රොක්ලි කිමිමාරෝගෙන් අහනවා ඔබට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. එතකොට කිමිමාරෝ කියනවා ඔයා දැන් සංසුන් වෙලා වගේ. මේ මගේ කෙක්කේ ජෙන්කායි. මේවා මගේ ඇටකටු කියලා. ඊට පස්සේ රොක්ලි ගහ ගන්න දුවගෙන යනවා. ඇටකටු
වුණා කැඩුවොත් කැඩෙනවා කියලා. ඊට පස්සේ රොක්ලි පහර දෙනවා. ඒත් එක්කම කිමිමාරෝ ලාස් නැටුම කියලා ඇටකටු ගොඩක් එළියට දාගෙන කැරකෙනවා. ඒ ඇටකටු වැදිලා රොක්ලිට හොඳටම තුවාල වෙලා බිම වැටෙනවා. ඒ සීන් එක කට් කරපුවාම ආයෙත් සිකමාරුවයි තායුයවයි පෙන්නනවා. තායුයා කියනවා ඔයා දැන් දුර්වල වෙගෙන එන්නේ මට දැන් වැඩේ ලේසි කියලා. ඊට පස්සේ සිකමාරු ඔහුටම කියා ගන්නවා උදව්වට කවුරුත් එන්නේ නැති තරම් කියලා. ඒ සීන් එක කට් කරපුවාම ආයෙවත් සකෝන්ව පෙන්නනවා. ඔහු කීබව හොයාගෙන කැලේටම ඇවිත් කීබා බය වෙලා ඉන්නේ හොඳටම. කීබා ඉව කරනවා. කීබා හිතන්නේ සකෝන් ඈතට ගියා මම බේරුණා කියලා. ඒත් එක්කම සකෝන් කීබා ඉස්සරහින් මතුවෙනවා. කීබා හොඳටම බය වෙනවා. සකෝන් කියනවා ඔයා මාව ඉව කරන බව දන්න හින්දා මම ඔයාගේ ජැකට් එක දාගෙන ආවේ. ඔයාට ඔයාගේ සුවඳ පුරුදු හින්දා ඔයාට ඔයාගේ සුවඳ අඳුර ගන්න බෑ කියනවා. එතකොට කීබා කියනවා ඔයා මගේ ජැකට් එකෙන් ඔයාගේ සුවඳ අයින් කරගත්තා. මට දැන් තේරෙනවා මට සුවඳ දැනුනේ නැත්තේ ඇයි කියලා. ඒ සීන් එක කට් වුණාම ආයෙත් කිමිමාරෝවයි රොක්ලිවයි පෙන්නනවා. රොක්ලි ආයෙත් නැගිටලා දැන් තමයි සැබෑ සටන පටන් ගන්න කියලා දැන් මගේ රහස් තාක්ෂණයෙන් පහර දෙනවා කියලා අත් දෙකේ වෙලුම් පැට දෙකත් ගලවලා ඔහු දුවගෙන ගිහින් කිමිමාරෝ වටේ කැරගෙන ගමන් රොක්ලිගේ පළවෙනි දොරටුව විවෘත කරලා වෙලුම් පැටි වලින් කිමිමාරෝව බැඳගෙන පයින් පාරක් බඩට ගහනවා. ඒ කිමිමාරෝගේ බඩේ තියෙන ඇටකටු වලට ලීගේ කකුල තුවාල වෙලා හිර වෙනවා. ඒ සීන් එක කට් වුණාම ආයෙත් සිකමාරුව පෙන්නනවා. ඔහු කියනවා මම මොනවා හිතුවත් මේකෙන් බේරෙන්න අදහසක් එන්නේ නෑනේ කියලා. සිකමාරු එතන අමාරුවේ වැටලා ඉන්නකොට කීබව පෙන්නනවා. කීබත් හොඳටම තුවාල වෙලා ඉන්නේ. සකෝන් ඔහුවත් ඉවරයක් කරන්න හදන්නේ. ඒත් එක්කම කිමිමාරෝත් රොක්ලිව ඉවර කරන්න හදනවා. ඒ වගේම තායුය සිකමාරු ඉවර කරන්න හදනවා. තුන්දෙනාම ඉවර වෙන්න යන්නේ දැන්. ඒත් එක්කම ටෙමාරි ඇවිත් සිකමාරුව බේර ගන්නවා. ඒ වගේම කන්කූරෝ ඇවිත් කීබව බේර ගන්නවා. රොක්ලිවත් ගාර ඇවිත් බේර ගන්නවා. දැන් සටන යන්නේ ඔරුචුමාරුගේ හෙන්චයියෝ ටික සහ වැලිගම්මානේ ෂිනෝබිලා එක්ක. මෙතනින් මේ එපිසෝඩ් එක ඉවර වෙනවා. කරන් තිබ්බේ නැති හින්දා වීඩියෝ ටිකක් හදාගන්න බැරි වුණා. ඊළඟට ඉක්මනින් වීඩියෝ ටික අරගෙන එන්නම්. එහෙනම් channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.